මම පොඩි කාලේ ඉඳන් හෙදුනේ විජිතපුර රජමහා විහාරයේ අසල කලාවව කියන පුංචි ලස්සන ගමක. එදා සිට අද වෙනකන් අපි සියලුම ජාතියන් එක්ක ඊටාම සමීපව ජීවත් වෙන අය විදිහට ජාතිවාදය කියන එකට තරයෙන්ම හෙලා දකින මිනිසෙක් විදිහට ජීවත් වෙච්ච මිනිසෙක් මම. මම දකින්නේ ජාතිවාදය කියන එක කැන්සර් එකක් වගේ. ඒක තුරන් කරන්නේ නැතුව රටක් විදිහට අපිට ඉදිරියට යන්න බෑ කියන මතයෙන් ජීවත් වෙච්ච මිනිසෙක්. මම පුංචි ගමක ඉඳන් ඇවිල්ලා වෛද්‍යවරයෙක් විදිහට සේවයට ඇවිල්ලා ඒ සේවය තුලින් දුප්පත් ලෙඩුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම විතරක් මගේ අරමුණක් කරගෙන මගේ රාජකාරිය ඉතා ඉහළින්ම සේවය කරගෙන ඉද්දි තමයි 2019 දී ඊටාම දුක් දෙන නැත්තම් මේ කතාව පටන් ගත්තේ 2019 මේ 23 වෙනිදා තෞහීද් මුස්ලිම් වෛද්‍යවරයෙක් මව්වරුන් 4000ක් සිංහල මව්වරුන් 4000ක් සිසේරියන් සෙත්කමකින් පසුව වඳ කරා කියලා තමයි 23 වෙනිදා ආවේ. මම හදවතින්ම රෙස්පෙක්ට් කරන්න කැමති ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ හිටපු අයගෙන් වර්තමාන ජනාධිපතිතුමා අනුර සහෝදරයා පළවෙනියෙන්ම මේ ප්‍රෝත්ති සම්බන්ධව ඊටාම ජඹුරෙන් එදා හඬ නැංගුවා. මේක වෙන්න බෑ, මේක යථාර්ථය කියන්න කියලා. එදාම එයා කිසිම බලාපොරොත්තුවක් නැතුව රට වෙනුවෙන් හිතන නායකයෙක් විදිහට එදා එයා කතා කරා. කොහොම හරි මම හිතන්නේ මාව බාර දුන්නා CID එකේ 4 වෙනි තට්ටුවට GRB කියන බ්‍රාන්ච් එකකට බාර දුන්නා. එතකොටත් අධ්‍යක්ෂකතුමා විදිහට හිටියේ ශානි අබේසේකර. මම වෙන දේවල් දිහා බලාගෙන අද වෙද්දී මගේ එක්ස්පීරියන්ස් එක්ක මම හිතනවා ඒ ශානි අබේසේකර කියන චරිතය ඔතන හිටියේ නැත්තම් එතුමා එයාගේ තනතුරේ ඉඳලා නැත්තම් මං වගේ අහිංසක මිනිසෙක් අද වෙනකම්ම එතුලේ ඉඳ වෙනවා කියන එක කිසිම සැකයක් නැහැ. මම දන්නවා මාත් එක්ක වැඩ කරපු කන්සල්ටන්ට් කෙනෙක් වියත් මග කියන ටීම් එකේ ඉඳගෙන මට කිව්වා ශාෆියාව අත්අඩංගුවට ගත්තේ අවුරුදු 20ක් 25ක්වත් එතුලේ තියාගන්න තමයි. ඔයා කරපු පින් හින්දා ඔයා එළියට එන්න වුණා කියලා මට කිව්වා. මිනිසුන්ගේ ජීවිත ගණනක් පූජා කරලා අපේ රට වැරදි මගට අරන් යන්න ගිය අවස්ථාව යම් කිසි විදිහට අවුරුදු 5ක් තිස්සේ මම යනවා එනවා. මෙතුමා අන්තිම දවසේ නඩු තීන්දුව කියද්දී ඔයගොල්ලන්ට තේරිලා ඇති මට ත්‍රස්තවාදියෙකුට වඩා එහා ගිහිල්ලා බී රිපෝට් එකේ දුන්නා මාව කන්ඩිෂන්ස් ටිකක් දුන්නා. රට යන්න බෑ, හැම ඉරිදා දවසකම CID එකට වෙලා අස්සම් කරන්න ඕනේ, රටේ ජීවත් වෙන්න බෑ. මම කල්මුනේ ගිහිල්ලා ජීවත් වෙනවා ළමයින් එක්ක. එතන ඉඳන් හැම ඉරිදා දවසකම කොළඹට එන්න ඕනේ, කිලෝමීටර් 400 ගාණක් එන්න ඕනේ. එන්න පබ්ලික් සර්විස් එකේ එන්න බෑ. මෙයා තමයි අර වඳ කරපු දොස්තර ශාෆි කියනවා. හරිම දුෂ්කර අවස්ථාවක්. මගේ account ටික ඔක්කොම ෆ්‍රීස් කරලා economical crisis පඩියක් නැහැ. ඔහොම ඉඳලා තමයි අවුරුදු 5ක් මං කෙටියෙන් පුළුවන් තරම් මගේ හිතේ ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට දෙක ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ බී රිපෝට් එක. මේ ශානි සර්ලා ලියපු බී රිපෝට් එක තමයි මේ එක පුද්ගලයෙකුට විරුද්ධව මං හිතන්නේ ලංකාවේ රෙකෝඩ් එකක් තියලා තියෙනවා. මේ තරම් බී රිපෝට් එකක් මේ බලන්න තට්ටු කීයක තියෙනවද කියලා. මේක කොටසක් තව තියෙනවා. මේගොල්ලොන් කරන්න ගිය කුමන්ත්‍රණ මේගොල්ලොන් මිනිස්සු මරණයක් ගැන හිතුවේ නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් හිතුවා. මං දේශපාලන කතා කරන්නේ නැහැ. මං කිසිම දේශපාලන පක්ෂයට අයිතිත් නැහැ. හැබැයි රටට හොඳක් වෙනවා නම් ඔතන හිතන් ඉන්න පුද්ගලෙක්. අපි හැමෝම දැකපු හීනයක් දැන් හරි ගිහිල්ලා තියෙන කියලා මම විශ්වාස කරනවා. අපි ජාතිවාදයෙන් තොරව රටක් බලාපොරොත්තු වුණා. බිමල් සහෝදරයා හැම වෙලෙම පාර්ලිමේන්තුවේ කියන්නේ ඒ ගැන තමයි. එතුමා පලස්තීනට විරුද්ධව ඉස්රේලට විරුද්ධව නුවර
උද්ඝෝෂණයකදී තමයි මට මුලින්ම හම්බුනේ. එතුමාට මතකයේ ඇති කියලා මම විශ්වාස කරනවා. අපි සියලු දෙනා මනුෂ්‍යත්වය රැකගෙන ශ්‍රී ලාංකිකයෝ කියලා මේ රට ගොඩ දාගන්න ජීවත් වුනේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන සුන්දර අනාගතයක් අපේ ඊළඟ පරම්පරාවට අපිට දෙන්න බැරි වෙයි කියලා මම විශ්වාස කරනවා. වාසනාවකට කියලා මම හිතනවා 2024 සෙප්තැම්බර් මාසේ මට අම්මා ඉඩ දුන්නේ ශ්‍රී ලංකාවේ. මොකද ප්‍රෙසිඩෙන්ෂියල් ඉලෙක්ෂන් එකක් එනවා. ඔයා මෙහි ඉන්න එපා. ඔයාව මරන්නත් ඉඩ තියෙනවා මේගොල්ලෝ. 300 ගාණක් මරපු අයට බලය වෙනුවෙන් ඔයා කවුද කියලා මට යන්න කියලා ඉඩ දුන්නේ. මායි මගේ වයිෆුත් UK ගිහිල්ලා හිටියා. හිත ඉඩ දෙන්නේ නැහැ. වෙනසක් ඇති වෙන්න යනවා. ඒකට අපි අපේ සහභාගීත්වය පාටිසිපේෂන් එක දෙන්න ඕනේ. 24 වෙනිදා ෆ්ලයිට් එක තිබුණේ. මම 19 වෙනිදා ඇවිල්ලා 20 ඇවිල්ලා අපි මේ වෙනස වෙනුවෙන් අපේ යුතුයකම ඉෂ්ට කරා. අපි ආඩම්බර වෙනවා. හම්බෙන හැම නිලධාරියෙක්ම හම්බෙන හැම නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙච්ච හැම එක්කෙනාම කියපු කතාව තමයි ඔයාගේ නඩුවේ ડોක්ටර් කිසිම දෙයක් නැහැ. මේ නඩුවට අදාළව ඔයාට විරුද්ධව charge එකක් ක්ලේම් කරන්න බෑ. කවදා හරි ඔයා නිදහස් වෙනවා. මේක අමූලික බොරුවක්. පොලිසියේ ඉන්න නිලධාරිනුත් කිව්වාට වෙඩේ වුන්නේ නැහැ. හැබැයි 2024 සෙප්තැම්බර් වෙනස් වීමත් එක්ක ඊළඟට එන නඩු වාරයෙන්ම මෙතුමා කියපු වාර්තාව කියෙව්වා. ඒ වාර්තාව කියද්දී ඔයගොල්ලන්ට තේරිලා ඇති වෛද්‍යවරයෙක් විදියට මම ජීවත් වෙච්ච විදිහට මට දාපු රෙස්ට්‍රික්ෂන්, මට දීපු පීඩාව, මගේ පවුලට වෙච්ච හානිය, ඒ ට්‍රෝමා එක කවදාවත් රිවර්ස් කරන්න බෑ. හැබැයි මට මතකයි මං අදත් ආඩම්බරයෙන් කියනවා අපි බලාපොරොත්තු වෙන වෙනස දැන් වෙලා තියෙන්නේ. මාව අන්තිම දවසේ CID එකෙන් කෝට්ස් එවන දවස මම ශානි සර් ගාව ගිහිල්ලා කතා කරලා කිව්වා මේක 45ක් 50ක් විතර කූඩු තුනක මාව තියන් හිටියා. අපිට තිබුණේ ටොයිලට්ස් දෙකයි පාවිච්චි කරන්න. ශානි සර් ගාව මම කිව්වා සර් මට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. මොකද්ද ડોක්ටර්? මේ ඉර වෙලා ඉන්න මේ මිනිස්සුන්ට නිදහසේ ටොයිලට් යන්න මට පුළුවන්කමක් තිබුණොත් මම මේ ටොයිලට් එක හදන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා. එතුමාගේ නිහතමානීත්වය නැත්තම් එතුමාගේ මං එදා දැකපු දේ එයා කිව්වා ඕක හොඳ දෙයක් තමයි. නමුත් ඔයා මේ පොලිස්පතිතුමාට කවදා හරි නිදහස් වෙච්ච දවසට ලියන්න එදාටත් මම මේ පුටුවේ වාඩි වෙලා හිටියොත් ඔයාට ඕක මං කරන්න ඉඩ දෙනවා කියලා කිව්වා. ඒක විතරක් නෙමෙයි චූටි ඇඩ්වයිස් එකක් මට දුන්නා. එයා කිව්වා ડોක්ටර් අපි ඔයාගේ කතාව කියවද්දි තේරුණා ඔබතුමා කැපවීමෙන් වැඩ කරලා තියෙනවා. ජාතියක් මුල් කරගෙන වැඩ කරලා නැහැ. හැබැයි ඔබතුමාට හිතේ චුට්ටක්වත් මේ බෞද්ධ ජනයාත් එක්ක ඔයාට මේ කරදර කරපු ජනයාත් එක්ක දුකක් තරහක් තියෙනවාද කියලා ඇහුවා. එහෙම ඔබතුමාගේ හිතේ තිබිලා ලෙඩෙක් දිහා බලනකොට ඒක හිතට ආවොත් ඊළඟ ආත්මයේ බෞද්ධ ආගම විදියට ඔයා පොළවෙන් යට තමයි ඉපදින්නේ කියලා මට කිව්වා. මං ඔයාට පොරොන්දු වෙලා යනවා කවදා හරි ජීවිතේ ඔයා මාව ආයෙ මුණ ගැහුනොත් ඔයා මේ කියපු වචනයට අනිත් පැත්තෙන් සියලුම මනුෂ්‍යත්වයේ වෙනුවෙන් ආගමට එහා ගිහිල්ලා මනුෂ්‍යත්වයේ රැකගන්න පුළුවන්කමක් තියෙන මිනිසෙක් විදිහට මං ජීවත් වෙලා පෙන්නනවා. මේ රට එක්කව කරන්න මං කැප වෙනවා කියලා මං පොරොන්දු වුණා. මම හිතනවා මං ඒක ඉෂ්ට කරන්න වෙනවා. මම දේශපාලන ඕනේ නැහැ. අවුරුදු 3මාරකට වැඩි කාලයක් මට පඩි දුන්නේ නැහැ. ඔක්කොම හිර කරලා තිබුණා. පඩිය දුන්නා. දෙවියන්ගේ පිහිටෙන්ම ඔයගොල්ලෝ බෞද්ධ දර්ශනය පිළිගන්න මිනිස්සු ditta ධම්ම වේදනීය කර්මය කියන එක S දෙකකින් අපිට බලන්න පුළුවන් වුණා. ක්‍රයිසිස් ඇවිල්ලා හොස්පිටල්ස් වල ඇඩ්‍රිනලින් වයල් නැහැ. නලින්ද සහෝදරයා දන්නවා ඇඩ්‍රිනලින් කියන්නේ ලයිෆ් සේවිං ඩ්‍රග් එකක්. ICU එකයි තියේටර් ටිකක් රන් කරන්න බෑ ඇඩ්‍රිනලින් වයල් නැතුව. ඒ මොහොතේ මට හම්බෙනවා around 2.7 million. මම යෝජනා කරා මගේ බිරිඳත් එක්ක මොකද්ද මේක කරන්න කියලා. අපිට පඩි දැනටත් අපි ඕටි ගත්තාට ඒ සල්ලි අපි භාවිතා කරන්නේ. අපි ડોක්ටර්ස්ලා විදිහට රාජකාරිය කරද්දී ඕටි අපිට හම්බෙනවා. මමයි බිරිඳයි ඒක වෙනම මං දුප්පත් අයට බෙදලා දෙනවා. අපි ඒ සල්ලි ගන්නෑ. ඒතර මේක කිව්වා ඔයා රාජකාරියේ ඉන්නේ නැතුව හම්බෙච්ච පඩිය අපි ඩොනේට් කරමු කියලා දෙවියන් වහන්සේ විසින් අපි ඔළුවට යෝජනාවක් ආවා ඒ ලයිෆ් සේවිං ඩ්‍රග්ස් ටික බෙදලා දෙමු කියලා.
කෝටියක් වටින ඩ්‍රග් එක කම්පැනියට කතා කරලා 27 ලක්ෂයට අපි අරන් දුන්නා. ප්‍රසිද්ධ වීමක් කියලා කවදාක්වත් හිතන්නේ මම දන්නවා මට ප්‍රසිද්ධ වෙන්න දෙයක්වත් නැහැ. මං තරම් වෙන නෙගටිව් පැත්තට ප්‍රසිද්ධ වෙච්ච මිනිසෙකුත් මේ ලංකාවේ නැහැ. ඒ වගේම මං තරම් මේ හොඳ හදවත් තියෙන මිනිසුන්ගෙන් ආදරයෙන් බඳවගත්ත චරිතයකුත් ලංකාවේ නැහැ කියන එක මම භුක්ති විඳිනවා. කොහේ හරි ගියොත් අදටත් අපුරු සිද්ධියක් වුණා. එවිල්ලා මිනිස්සු අපි හදවතින් කතා කරනවා. අපිට හදවතින් කතා කරනවා. ඒ වගේ සුන්දර මිනිස්සු ඉන්න රටක් මගෙන් කීප දෙනෙක් අහලා තියෙනවා එයි මේ රට ඔයා දාලා යන්නේ නැත්තේ කියලා. මම මොකටද යන්න ඕනේ? මේ මිනිස්සු තුල තමයි මම දැක්කා මගේ හිස්ටරි එක අරගෙන මිනිස්ට්‍රි එකේදී හෙල්ත් මිනිස්ට්‍රි එකේදී මේගොල්ලෝ එද කම්බි අදිනවා මේක කිසිම දෙයක් නැහැ කියලා දැනගෙනත් ඒ කාලේ හිටපු ඇමතිවරු දුකයි. තමන්ව ප්‍රොෆෙසර්ස්ලා කියාගත් අය තමන් කතා කරන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක්. තමන්ගේ බලය වෙනුවෙන් ජාතියක් මුල් කරගෙන කරන කුමන්ත්‍රණයක් කියලා දැනගෙන කරපු අපරාධය අපි දැක්කා. මම වැඩි දුරට කතා කරන්න කැමති නැහැ. නමුත් ඒ වුණාට ditta ධම්ම වේදනීය ඔයාලා විශ්වාස කරන විදිහට මමත් විශ්වාස කරනවා. ඕක භුක්ති විඳින්න අපිට පුළුවන් වුණා. මට හයියක් තියෙනවා. එකම දෙයයි මගේ දුවටත් කියලා දීලා තියෙන්නේ කවදා හරි මේ රටට ප්‍රයෝජනයක් වෙන විදිහට ඔයාව මොඩිෆයි කරගන්න මේ රටේ ඉන්න දුප්පත් ලෙඩ්ඩුන්ගේ හිත දිනා ගන්න ඔයා සේවය කරන්න. ඔයාගේ හිතට ගන්න එපා මෙයා මගේ වර්ගයේ කෙනා මෙයා අනිත් එක්කෙනාගේ වර්ගයේ කෙනා කියලා කවදාකවත් හිතන්න එපා. එහෙම හිතුවොත් ඔයාටත් වැරදිනවා කියලා මං ඒ දුවටත් කියනවා. ඉදිරි අනාගතයේ මේ රට බාර ගන්න ඉන්න හැමෝටම කියනවා. මං හිතන්නේ අපි දේශපාලන කතා කරනවා නෙමෙයි මුස්ලිම් මිනිසෙක් විදිහට මම ඒ දවස්වල අර ඊට කලින් තිබුණ පීඩාව අවංකවම මේ රජයට මම ස්තුතිවන්ත වෙනවා. අපි ගොඩාක් නිදහසෙන් ජීවත් වෙනවා. මේ රජයට හදවතින්ම මම සුබපතනවා. අපි නිදහසේ ජීවත් වෙනවා. අපිට ජීවත් වෙන්න පරිසරයක් හදලා දීලා තියෙනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙච්ච සීන ටික ඉදිරි අනාගතයේදී අපේ ළමයින්ට අපේ ඊළඟ පරම්පරාවට මේ රට දාලා යන්න නෙමෙයි පිට රටින් ගෙන්නගෙන අපි අපේ සේවය ලබා ගන්න කාලයක් එන්න ඕනේ. අන්තිම එකක් කියලා නිමා කරන්න මං සූදානම්. මගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට කියන්න කැමති කුරුණෑගල ශික්ෂණ රෝහලේ VOG සෙක්ෂන් එකේ VOGලා දෙන්නෙක් ඉඳගෙන 2021 2015 ඒ කාලේ මම වැඩ කරද්දී 1200ක් කිට්ටු වෙන්න අපි මාසයකට ඩිලිවරිස් කරා. හැබැයි අවාසනාවකට දැන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මම ඒ ශාස්ත්‍රීයම වැඩ කරනවා. තාමත් සීස කරනවා. තාමත් එල්ලාටිත් කරනවා. හැබැයි අද වෙනකොට වෙලා තියෙන දේ අපේ හාමුදුරුවනේ ගොඩාක් ජඹුරට හිතන්න ඕන දෙයක්. යුනිට් 4ක් වෙලා තියෙනවා. වියෝජිලා 3 දෙනෙක් එන්නවා. ප්‍රොෆ් යුනිට් කියලා ප්‍රොෆෙසෝරියල් යුනිට් එකත් පටන්ගෙන වයඹ මෙඩිකල් ෆැකල්ටි එකේ වියෝජිලා 5 දෙනෙක් ඉන්නවා. වියෝජිලා 8 දෙනෙක් ඉන්නවා. හැබැයි අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඩිලිවරි රේට් එක 550ට 145ක් 50ක් අඩු වෙලා තියෙනවා කියන එක ඔයගොල්ලෝ සියලු දෙනාම රිවර්ස් කරන්න. ආපහු මේ ලංකාවේ මේ තරුණ පරම්පරාව දැනට ග්‍රේඩ් 1 එකට ඇඩ්මිෂන් 75000ක් ලක්ෂයක් විතර අඩු වෙලා තියෙනවා. අවුරුදු 15ක් 20ක් වෙනකොට ලංකාව ගැන කැක්කුමක් තියෙන පුද්ගලයෙක් විදියට පුරවැසියෙක් විදියට මම කියනවා මේ තරුණ පරම්පරාව ගෙම්ම ලක්ෂ 5ක් විතර අඩු වෙනවා. ඒ පුරප්පාඩුව කොහෙන්ද අපි නිවැරදි කරන්නේ නැත්නම් කොහෙන්ද ඒ යං ජෙනරේෂන් එක ගේන්නේ? ඒ හින්දා මම නෙමෙයි වඳ කරේ. මෙච්චර කල් තිබ්බ සිස්ටම් එක තමයි වඳ කරේ. පොලිස් නිලධාරියෙක් කියනවා මට මං CID එක කූඩුව ඇතුළේ ඉඳගෙන නිින්ද යන්නේ නයිට් එකට ආපු පොලිස් නිලධාරියෙක් ඔබතුමා මොනවද වයිෆ් මොනවද කරන්නේ මගෙන් ඇවිල්ලා කතා කරනවා. විස්තර කියාගෙන එයාගේ බිරිඳ ටීචර් කෙනෙක් කිව්වා ළමයි කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි ඉන්නේ කියලා කිව්වා. වයස කීයද? වයස 7යි දැන් ඉස්කෝලේ යනවා සර් කිව්වා. ඇයි හෙදුවේ නැත්තේ? කොහොමද සර් හදන්නේ?
මේ ප්‍රශ්නයත් එක්ක එකක්වත් හදාගත්තේ හරි අමාරුවෙන් කියලා ඩොක්ටර් ශාෆි කියලා දීලා නෙමෙයි. මේගොල්ලොන්ගේ නොහැකියාව මේගොල්ලන් කරපු වරද්ද වහන්න තමයි මේ ජාතිවාදී අතට ගත්තේ. මම නෙමෙයි වඳ කරේ. මේ සිස්ටම් එක වඳ කරේ. මේගොල්ලන් මෙච්චර කල් කරපු සිස්ටම් එක පාලනය කරපු ක්‍රමය ආර්ථිකය මෙවුවා තමයි වඳ කරේ. ඒ හින්දා මම මගේ ජූනියර් වෙච්ච එකේ නලින්ද ජයතිස්ස ඇමතුමා වයිෆ් කෙබචා ඔගොල්ලන් ආණ්ඩුවට මම ශ්‍රී ලංකාවේ ජාතිවාදයෙන් ඉහළින්ම බැටකාපු පුද්ගලයෙක් විදියට මේ අනාගතය බාර දෙනවා. ආපහු මේ ආර්ථිකය හදලා අපේ ලංකාවේ ආපහු කුරුණෑගල හොස්පිටල් එකේ අවම වශයෙන් 1100ක්වත් ඩිලිවරි දෙන්න පුළුවන් පරම්පරාවක් හදන්න ඔගොල්ලන්ට පුළුවන් වෙයි කියලා ආශිර්වාද හම්බෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරමින් මෙම අවස්ථාව මට ලබා දීම සම්බන්ධව සුරංගටත් ජයපතිටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.